වඩින්න කලින් අපි ලංකාවට තම්බපන්නේ කියලා කියනවනේ. තම්බපන්නේ කියලා කියනවා. උන්වහන්සේ වඩින්න කලින් මේ අපේ මේ තම්බපන්නේ නැත්නම් ජම්බුද්දීපේ මෙහි ඔය ධර්මය කියලා නාමයක්වත් තිබුණේ නැහැ. උන්වහන්සේ වඩින විට මිනිස්සු පෞකාර ජීවිත ගත කරපු අවස්ථා බොහෝ තිබුණා. සත්තු දඩයම් කරලා ඒ සතුන් මේ මරලා මේ ඝාතන කරපු මේ පෞකාර ජීවිත ඒ කාලේ තිබුණා. ඒත් එක්කම සමහර අවස්ථාවලදී ඍෂිවරු නැත්නම් පූජකවරු භාවනා යෝගී කරන්නත් උපයෝගී කරගෙන තිබුණා මේ ලංකාවේ. එතකොට ඔබට ගැටලුවක් තියෙනවා. බුදුදහම ලංකාවට එන්නත් කලින් පූජකයෝ එහෙම හිටියේ කොහොමද කියලා. ලංකාවට ගෙන්න කලින් ඒක වෙන රටවල ව්‍යාප්ත වෙලා තිබුණානේ. ඒ ව්‍යාප්ත වෙච්චහම ඒකට අනුගත වෙච්ච මිනිස්සු හිටියා. එහෙනම් බෝධිසත්වයෝ බුදුදහම තියෙද්දිද බුදුදහම නැත්තම් බුදු වෙන්න හොයන්න ගියේ. බෞද්ධ සංකල්පයක්වත් තිබුණේ නැහැ. ගිහිගේ කලකෙල්ලන්නේ වෙලා ගිහිල්ලා ඇත්තම පරම සත්‍ය හොයාගන්න ඕනේ කියලා තමයි ගිහිගේ අතහැරලා ගියේ. ඒ අතහැරලා යනකොටත් ඒ මග අවහිර කරන්න මාර්යාව අස්පනා පිට ආව කියලා කියනවනේ. එතකොට අපි කවුරුත් මාර්යා දැකලා නැහැ. හැබැයි ගිහිගේ අතහැරලා යනකොට අපි ඒකට කියන්නේ අබිනිෂ්ක්‍රමණය කියලා. ඒ අවස්ථාවේදී මාර්යා ඇවිල්ලා තර්ජනය කරා කියලා කියනවනේ. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහැරලා යන්න එපා කියලා. තර්ජනය කරලා කියන්නේ මරණවා කියලා කිව්වේ නෑ. ගිහිගේ